Loka. Thank you. හරි. කොහෙද මෙච්චර දවස් හිටියේ? මට ආව කන්ටැක්ට් කරගන්නවත් බැරුව තිබ්බේ. ඇයි මේ තුවාල? කොයාගේ ස්කූටරේ? ඇයි මං ඇක්සිඩන්ට් වුණා. ස්කූටර් එක ගරාජ් එකේ. පවුගේ ටිකේම ෆෝන් එකත් ඕෆ් වෙලා තමයි තිබ්බේ. මම වර පණිවිඩයක් දුන්නේ නැත්තේ මගේ කටදරත් ඔයාට කියලා අනිත් එක ඉතින් මගේ දේවල් අහනක තේරුමුත් නැහැ නෝට ඒක වැඩක් නැහැ. හරි ෂෝක් මෙයා මං ගැන හිතන් ඉන්න විදියට. ඔයා දන්නේ නැහැ ඔයා ගැන මට තොරතුරක් හොයාගන්න බැරුව මං කොච්චර දුකින්ද හිටියේ කියලා. මෙයාට එක ගාණක්වත් නැහැ. වෙලාවට මෙයා මට මිසර ෆ්ලැට් එකේ ඉන්නවා කියලා තිබ්බේ. තිලෝක ඔයා දන්නේ නැහනේ බැරිම තැන මෙයා ඔෆිස් එකේ වැඩ පැත්තකින් දාලා තමයි ඔයාව හොයාගෙන ආවේ. අනේ එමද? අනේ මට සමාවෙන්න බැරි. ඇත්තටම සෝරි. මං ඔයාට අද අනිවාර්යයෙන්ම කතා කරන්න හිටියේ. අනේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න. නෑ. මම මෙතනට එනකම්ම ආ හිටියා. මේ ඇයි ඔයා දැන් මෙච්චර අමාරුවෙන් ඉද්දි මෙහෙම වැඩ කරන්නේ? ඔයා බෙහෙත් ගත්තා. අපි යන් ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට. නෑ. මේක මේ අඩු වෙලා යයි. ඒ වගේදී ඉතින් දවස් දෙකක් විතර වැඩට ගියේ නැත්තම් ස්කූටර් එකට තෙල් ගහලා තමාරයි. ඒක නෙමෙයි මේ. ඔයා මේ ආපු එකේ අපි යමු අපේ ගෙවල් පැත්තේ. හැබැයි ඕගලන් ගෙවල් වගේ අපේ ගෙවල් නම් එහෙම ලොකු නෑ හොඳේ. අපේ ගෙදර අනිවාර්යයෙන් මේ වෙලාවේ සීයා ඉන්නවා. සීයට කියලා ස්පෙෂල් පොල් රොටියක් හදලා කාලා ඉඟුරු දාපු ප්ලේන් ටිකක් බීලා යන්න මොකද කියන්නේ? ඒක වාට ඉන්නවා විශේෂ කෙනෙක් පෙන්නන්න. වාට මතකද මම වාට කිව්වා මේ මගේ හොඳම යාළුවා ගැන. අන්න යාවත් වාට පෙන්නන්න පුළුවන්. මොකද කියන්නේ? තානියා මොකද කියන්නේ? මොකද මෝඩයෝ මේ කොළඹ උඩ කිය මෙහෙට උස්සන් ආවේ? තිලෝක මොකද ගැස්සනේ? නෑ හරි. තිලෝක මට ඔෆිස් එකේ වැඩ ගොඩක් තියාගෙන මං ආව බලන්න ආවේ. දැන් ඉතින් ආව හම්බුණානේ. මං වෙන දවසක ආගේ සීයයි යාළුවයි බලන්න එන්න. දැන් ඉතින් මං තැනක් දන්නවනේ. ඔයා ඉතින් දැන් නොකියුවත් මං එනවා ඔයාව බලන්න. ආයේ එක්කන් එනවා හැම නෙවෙයි.